සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම. ඉතින් අසීමාන්තික TikTok channel එක අරගෙන ඉන්නේ මම. මූලිකවම තුන්චි දෙයක් තියෙනවා කියන්න. අපි අහලා තියෙනවා කතාවක් කලාවට යෙදූ සිත කැලෑවට නොයයි කියලා. ඉතින් සෑම මිනිස්සෙකම ඇඟ ඇතුලේ ඉන්නවා නිර්මාණශීලී මිනිස්සෙක්. ක්‍රියේටිව් මිනිස්සෙක් ඉන්නවා. ක්‍රියේටිව් මනසක් තියෙනවා. ඉතින් ආදරණීය ඔයාලගෙන් ඉල්ලනවා කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරත් කොච්චර කාර්යබහුල මනසක් තිබ්බත් පුංචි වෙලාවකට හරි මේ නිර්මාණශීලී මනුස්සයව එළියට ගන්න පුරුදු වෙන්න. මොකද හේතුව එහෙම නොවුනොත් අපි නිකන් රොබෝලා වගේ මිනිස්සු වෙයි කියලා මට පොඩි අදහසක් තියෙනවා, පොඩි හිතක් තියෙනවා ඒ වගේ දෙයක් වෙයි කියලා. ඒ නිසා නිර්මාණශීලී මනුස්සයව නැති වෙන්න දෙන්න එපා. ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්න. ඔයාට පුළුවන් වෙලාවට සින්දුවක් අහන්න, ඔයාට පුළුවන් වෙලාවට සින්දුවක් කියන්න, පුළුවන් වෙලාවට නාට්‍යයක් බලන්න, වේදිකා නාට්‍යයක් බලන්න, නැත්නම් සින්දුවක් ලියන්න, පොයම් එකක් ලියන්න, පොඩි විචාරයක් ලියන්න, මොනවා හරි දෙයක් කැමති දෙයක් කරන්න කියලා ඉල්ලනවා. මේ නිර්මාණශීලී මනුස්සයව නැති කරගන්න එපා. ඊටම ආදරෙන් ඉල්ලනවා. දෙවෙනි කාරණාව තමයි මම දවසක් TikTok එක බලනකොට මට හම්බෙනවා ලස්සන පොයම් එකක්. මේ පොයම් එකේ නම තමයි ඇන්ටෙනාව. ඇන්ටෙනාව ගිනි ගහන අවුවේ දැවි දැවි හෙන ගහන වැස්සේ තෙමි තෙමි හරවන පැත්තට කරකැවි කවදාවත් දැකලා නැති ටීවී එකක් පැහැදිලි කරන්න දෙයනේ ඇන්ටෙනාවක් මැරෙන හැටි. මට දැනුනේ මේ පොයම කියනකොට මේ කියන්නේ තාත්තා ගැන වෙන්න ඕන කියලා. ඉතින් මම ඒකත් එක්ක ਵਿਚාරයක් ලියනවා. මේ පොත ඇත්තටම ආකිමිඩිස් සියදිවි නසාගනී කියලා තමයි මේ පොයම් බුක් එකේ නම. මේක ලියන්නේ රූසෝ. The Poetry Collection by රූසෝ. මං හිතන්නේ මේ ඉන්නේ රූසෝ වෙන්න ඕන. ඉතින් ගොඩක් හදවතින්ම ස්තුතියි රූසෝ මේ වගේ පොතක් ලිව්වට සහ රසකතා.lk රසකතා.lk තමයි මේ පොත පබ්ලිෂ් කරන්න. ඉතින් ඔයාලටත් ගොඩක් ස්තුතියි මේ වගේ ලස්සන පොයම් බුක් එකක් පබ්ලිෂ් කරාට. ඉතින් මේක හිතට දැනෙන පොයම් බුක් එකක්. ඉතින් ඔන්න මම පර්චේස් කරා රසකතා.lk එකෙන්. මේ තියෙන්නේ පොත ආකිමිඩිස් සියදිවි නසාගනී. හරි පිස්සු පොයම්ස් ටිකක් තියෙන්නේ මේකේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අසීමාන්තික හරහා මේ පොයම්ස් බුක් එකේ තියෙන පොයම්ස් වල ਵਿਚාරයන් එක එක අරන් ඉන්නේ. මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. මම ඔයාලට කිව්වනේ ඔයාගේ ඉන්න නිර්මාණශීලී මනුස්සයව නැති කරගන්න එපා. ඉතින් මම මේ channel එකේ දාන මේ පොයම් බුක්ස් වල එක එක දේවල් මම දායි ඉස්සරහට. ඉතින් පොයම්ස් වල ਵਿਚාරවල් මට දැනෙන්නේ මම දායි. මට දැනෙන දේ. ඉතින් මම ආදරෙන් ඉල්ලනවා පුංචි වෙලාවක් අරගෙන නිදහස් වෙලාවකට ඔයාලත් මේ අසීමාන්තික පැත්තට ඇවිල්ලා මම දාලා තියෙන මේ පොයම්ස් වලට ඔයාට දැනෙන දේ, ඔයාට හිතෙන දේ දාන්න. පුංචි අදහසක් මේක තමයි මේ පොයම් එකෙන් කියවෙන්නේ. අපි කතා කරමු. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ආදරණීය ඔයාලගෙන් පුංචි වෙලාවකට හරි අපිට හිත නිදහස් කරගන්න පුළුවන් නම් මේ කලාවත් එක්ක මේ ආර්ට් එකත් එක්ක මම හිතනවා ඒක ලොකු උදව්වක් වෙයි මේ නිර්මාණශීලී මනුස්සයව රැකගන්න. ඉතින් ඒ නිසා අපි මේ ගැන කතා කරමු. මේ වගේ දේවල් කතා කරමු. ඉස්සරහට මේ විචාර විතරක්ම නෙමෙයි පොයම්ස් වල තියෙන අපි මේ සමාජයේ තියෙන ගැටලු, මිනිස්සුන්ගේ හැඟීම්, මිනිස්සුන්ට දැනෙන දේවල්, මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න, මේ වගේ දේවල් පොදු සමාජයේ අපි දකින පොදු දේවල් ගොඩක් මේ අසීමාන්තික හරහා අරගෙන එන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ආදරණීය ඔයාලට කියනවා එකතු වෙන්න අසීමාන්තිකත් එක්ක එකතු වෙලා මේ වගේ දේවල් අපි කතා කරමු. ඔයාලගේ අදහස් අපි බෙදා හදාගමු. ඉතින් නැවතත් thank you රූසෝ මේ ලස්සන පොත ලිව්වට. ඉතින් මොන මේකෙන් තමයි ආරම්භයක් ගන්නෙ. ආකිමිඩිස් සියදිවි නසාගනී බුක් එකෙන් තමයි අසීමාන්තික මේ වගේ වැඩකට අත තියන්නේ. රසකතා.lk ඔයාලටත් ගොඩක් ස්තුතියි මේක පබ්ලිෂ් කරාට. ඉතින් ආදරණීය ඔයාලගෙන් ඉල්ලනවා ඔයාගේ හිත කලාවට යන්න දෙන්න එපා. කලාවට යොමු කරන්න කියලා. පුංචි වෙලාවකට දවසකට පුංචි වෙලාවක් සින්දුවක් අහන්න රිලැක්ස් වෙන්න. නිකමට හිතන්න කන්දක් මුදුනකට ගිහිල්ලා සීතල ඇඟට වදින වෙලාවක අපි ලස්සන මේ වගේ පොයම් එකක් කියවනකොට හිත නිදහසේ. එහෙම නැත්නම් රැය අහස දිහා බලාගෙන ලස්සන පුංචි කවියක් කියවනවනම්, එහෙම නැත්නම් අපි රැය නිදා ගන්න කලින් පුංචි නවල් එකක් කියවනකොට මේ දැනෙන ෆීලින් එක, ඒක තමයි අපිට දැනෙන සින්දුවක් අහනවා, ලස්සන සින්දුවක් අහන. ඒ නිර්මාණශීලී මනුස්සයන් නැති වෙන්න දෙන්න එපා ආදරණීය මිත්‍රවරුනි. ඉතින් අපි එකතු වෙමු. එකතු වෙලා මේ අසීමාන්තික ඇතුලේ කතා කරමු. ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්න නිර්මාණශීලී මනුස්සයා කොච්චර පවර්ෆුල්ද කියලා පෙන්වන්න එන්න අසීමාන්තිකත් එක්ක එකතු වෙලා අපි ඉස්සරහට මේ වැඩේ කරගෙන යමු. Thank you very much රූසෝ. ආදරේ හැමෝටම එකතු වෙන අසීමාන්තිකත් එක්ක. ජය වේවා.